iPhone එකක් යූස් කරාට තාම පාවිච්චි කරන්නේ ෆෝන් එක ගන්නකොට මාව සෙටින්ස්මද? එහෙනම් දැම්ම අපේ ෆලෝ කරලා සෙටින්ස් මේ විදිහට චේන්ජ් කරලා බලන්න. මතක ඇතුව කමෙන්ට් එකකුත් දාන්න. මුලින්ම ඔයාගේ iPhone එකේ සෙටින්ස් වලට යන්න. ඊට පස්සේ සෙටින්ස් වල පහළට යනකොට කැමරා සෙටින්ස් තියෙනවා. කැමරා සෙටින්ස් වලට ගිහිල්ලා රෙකෝඩ් වීඩියෝ වලට 4K 60 fps දෙන්න. ඊට පස්සේ පොඩ්ඩක් විතර පල්ලෙහාට යනකොට fps එක තියෙනවා. fps එක මේ විදිහට auto fps දෙන්න මේ දීලා තියෙන සෙටින්ස් වලට. ඊට පස්සේ ස්ලෝ මෝෂන් වීඩියෝස් වලට 180p මේ තියෙන fps level එකෙන් දීලා තියෙන setting එක දීලා record sound වලට stereo දෙන්න. ඊට පස්සේ ඔයගලන්ට තියෙන්නේ පොඩි තව එක setting එකයි හදන්න. preserve settings වලට ගිහිල්ලා එතන තියෙන ඔක්කොම settings ටික on කරගන්න. දැන් පොඩ්ඩක් ඔයාගේ කැමරා app එක on කරලා ෆොටෝ එකක් වීඩියෝ එකක් කරන් බලන්න. ඉස්සර quality එකම තියෙන්නේ කියලා වෙනසක් නැද්ද කියලා. එහෙමනම් අපිට comment එකක් දාලා ඔයාගේ අනිත් යාළුවන්ට බලලා මේ වීඩියෝ එක share කරන්න.